හායි යාළුවනේ ඔන්න අද නම් හදන්න යන්නේ වැව් මාළු කරියක්. අපේ හස්බන්ඩ් වැඩ ඇරිලා ගෙදර එනකොට බට්ටු ටිකක් හම්බෙලා. ඉතින් අපි රසට ඒක හදලා ගන්න තමා හදන්නේ. මේ පෙන්වන්න හදන්නේ අපි හදන විදිය. ඔයාලා හදන විදිය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. අපි එහෙනම් ඉක්මනට මාළු ටික සුද්ධ කරලා සෝදගෙන එහෙම ගමු. ඕන් දැන් අපි මාළු ටික නම් සෝදලා ඉවරයි. ඊට පස්සේ බලමු මොකද කරන්න ඕනි කියලා. ටක් ගාලා අපි තාච්චියකට මිරිස් කුඩු ටිකකුයි තුණු පහ කුඩු ටිකකුයි චුට්ටක් කළු වෙන්න චුට්ටක් බෙද ගන්න තමා හදන්නේ. එතකොට චූටි ලස්සන පාටක් එනවනේ. හැබැයි අද මාළු කරිය නම් අපි හදන්න යන්නේ ටිකක් සැර අඩුවට. නැත්තම් චූටිට කන්න බැරි වෙනවනේ. දැන් ඉතින් අර බෙදගත්තු ටිකත් අර මේ මාළු එකටම අපි දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට දාලා ඊට පස්සේ දැන් ඔය දැන් දාන්නේ එනසාල් කරාබු නැටි ඒ ඔක්කොම කුඩු කරපු ටික. ඒ කියන්නේ බෙදලා අපි කුඩු කරලා වෙනම තියන් ඉන්නවා. ඒකෙන් ටිකකුත් අපි දාගන්නවා. ඔය දැන් නම් දාන්නේ මස්කරි චුට්ටකුත් දාගන්නවා. එතකොට ටික රසට එනවනේ. අපි නම් මුලින්ම මාළු එකට තමයි ඔක්කොම ටික දාගන්න જાති. දාලා චුට්ටක් අනලා තියාගත්තම රසයිනේ. ඊට පස්සේ ලුණු දාන එක මේ ලුණුත් දැම්මා. ලුණු දාන එක වීඩියෝ වෙලා නැද්ද මන්ද. ඒ හින්දා ලුණුත් දාලා ඉක්මනට අපි ඒක හොඳට අනාගත්තා. ගම්බිස් ටිකකුත් දාලා හොඳට ඉක්මනට අනාගත්තා. අනලා ඒක පැත්තකින් තියලා භාජනයකට තෙල් ටිකක් දාලා ලිපෙන් තිබ්බා. ඒකටම අපි අබ ඇට ටිකකුයි උළුහාල් චුට්ටකුත් දානවා. මේ අපි නම් මාළු හදනකොට දානවා. ඕගොල්ලෝ කොහොමද නම් දන්නේ. ඊට පස්සේ ඒක ඉතින් චුට්ටක් රත් වෙන්න දීලා අබැට ටික පිපුරගෙන එද්දී ඒකට අපි දානවා සුදු ලුණු. මේකට අපි විශේෂ දෙයක් දානවා. ඔයාලා දන්නව ඇතිනේ සේර කෑල්ලකුත් දානවා. අපි හරි ආසයි සේර රසට. ඒ හින්දා සේර කෑල්ලකුත් දාලා අපි අද මේකට දාන්නේ කොච්චි. අර එක වීඩියෝ එකට පෙන්නන්නේ අපේ චූටිගේ වගාව කියලා. අන්න ඒකෙන් කොච්චි ටිකකුත් දානවා, ලුණු දානවා, සේර දැම්මා, සුදු ලුණු දැම්මා, නයි කොච්චි දැම්මා, බී ලුණු දැම්මා. ඒව දාලා චුට්ටක් රන්වන් වෙනකන් හොඳටම රන්වන් පාට නෙමෙයි සාමාන්‍ය ගානට වෙනකන් චුට්ටක් අපි ඒක තෙලෙන් බැද ගන්නවා. ඊට පස්සේ ඕන් දැන් අර අනලා තියාගත්තු මාළු ටික දානවා. මාළු ටික දානකොට තමයි යාළුවනේ මතක් වෙන්නේ හට්ටිය චූටි වැඩි. මාළු ගොඩක් තියෙනවනේ කැපුවට පස්සේ. ඒ හින්දා ඉතින් අපි තීරණය කරනවා හට්ටිය මාරු කරන්න වෙනවා. නැත්තම් මාළු ටික උයා ගන්න හට්ටිය මදිනේ. ඒ හින්දා ඉතින් ඉක්මනට අපි හට්ටියත් මාරු කරගන්නවා. මාරු කරලා මේ හට්ටිය තියෙන ඒවා ඒ හට්ටියට දාලා ඊට පස්සේ ඉතින් වහලා තියනවා චුට්ටක් තැම්බෙන්න. දැන් නම් ඉතින් ටිකක් වෙලා යද්දී හරීම සුවඳයි. අපේ චූටි කියනවා ඉවර නැද්ද දැන් නම් බඩිකිනී කියලා. අපේ චූටි තාත්තයි තමා ගොඩාක්ම පෙරේත වැව් මාළු වලට. මම නම් එච්චරටම ආස නෑ. චූටි නම් ගොඩාක් ආසයි. ඒ හින්දා ඉතින් ළඟට වෙලා කිය ඉන්නවා. අදත් අපේ වීඩියෝ එක ලස්සන නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න යාළුවනේ. අදට අපි ගිහින් එන්නම්. bye.